الخير. السلام عليكم، صبحكم الله بالخير. معلومة للجميع مختصرة جدا. عندك سايق أو خدامة على إقامتك. راحوا. معلومة للجميع مختصرة جدا. عندك سايق أو خدامة على إقامتك. හද්දාම අස්සායික් මේ දවස්වල වැඩ වැඩි. ඒ නිසා එක වීඩියෝවක් නම් ඉඳගෙන දැම්ම වාහනේ ඊළඟ වීඩියෝ එක නම් දුවගෙන තමයි දාන්න වෙන්නේ. අයිබෝවන් සුබ මධ්‍යහනයක්. ඉතින් හද්දාම අස්සායික් කවුද කියලා දන්නව නේද? ගෘහ සේවිකාවන් සහ රියදුර මහතුරුන්. ඔබ නිවසක සේවය කරන කෙනෙක් නම් ඔබ සේවය කරන ස්ථානෙන් ඉන්න අවස්ථාවේදී ඔයා ලංකාවට ගියාට පස්සේ ඔයාට නඩුවක් වැටෙනවා. ඔබට නැවත මේ රටටත් එන්න බැරුව, නැතුව වෙන රටකට අරාබි රටවල් එකකටවත් යන්න බැරුව, සමහර විට ඔයා ලංකාවේ හිටියත් ඔයාට සම්මන් එකක්, ඒ කියන්නේ ඔයාට මේ පිළිබඳව පැමිණිල්ලක් කරලා නඩු විභාග කිරීම නැත්නම් ඔබට මුදල් ගෙවිය යුතුයි කියන පණිවිඩය ඔබට එනවා ලංකාවේ ඔබේ නිවසට. විදේශ කටයුතු අමාත්‍යාංශය සහ තානාපති කාර්යාලය හරහා. මොකක්ද ඒකට හේතුව? ඉතින් මෙන්න ඒකට හේතුව තමයි දැන් නීතිඥවරයා ලබා දුන් පණිවිඩය. ඒ ගැන මම ඔබට පැහැදිලි කිරීම කරන්න සම්පූර්ණයෙන්. ඉතින් ආදරණීය යාළුවනේ, මෙරට තුල ඔබ සේවය කරන මොහොතකදී දැන් මම එද මුලින්ම මතක් කරන එදා ඔබට මම මතක් කරා. බැලුවේ නැත්තම් කරන දෙයක් නෑ. මම බතාක මැදනිය ඔයාගේ මොබයිල් ID හැඳුනුම්පත, ජංගම හැඳුනුම්පතේ ඇතොන්ඩිකේට් කියන්නේ ඔයාගේ අනුමැතිය ඔයා ලබා දෙන පණිවිඩයක් ගැන ඔබට මම දෙනුම් දුන්නා. ඔබගේ අනුමැතිය ඔබ ලබා දෙනවා. මොනවා හරි බඩු මිලදී ගන්නට ඔබ මම අනුමැතිය දෙන්නම්. මේක මම තමයි ගන්නෙ. අපි අර ෆෝන් එකේ ඇප්ලිකේෂන් එකක් ඕපන් කරනකොට සැහෙල් ඇප්ලිකේෂන්, බැංකු ගිණුම්, මොනවා හරි බඩු මිලදී ගන්නකොට ඔන්ලයින් හරහා ඒ වගේ අවස්ථාවකදී ඒක අපි දෙනවා. ඇතොන්ඩිකේට් කියන එක දෙනවා. ඉතින් දැන් මෙන්න මේක මේ ඇතොන්ඩිකේට් හරහා අපි නොදන්නව හැක් වෙලා අපේ තොරතුරු ටික අරගෙන කවුරු හරි මොනවා හරි මිලදී ගන්න හදනකොටත් අපි නොදන්නව ඒක ඕකේ කරලා දුන්නා නම් අපිට අන්තිමට ඒ ගාන අපේ අතින් ගෙවන්න වෙනවා. සිද්ධ වෙනවා. ඉතින් ඒක මුලින්ම මම මතක් කරා. හරිද? හරි. ඊළඟ එක දැන් සාමාන්‍යයෙන් ඔබ මිලදී ගන්නවා. මොනවා හරි භාණ්ඩයක් ඔබ මිලදී ගන්නවා. ගෙවීමට මිලදී ගන්නවා. ගත්තා. ෆෝන් එකක්, ලැප්ටොප් එකක්, දැන් අපේ අමිත් මදුසංක සහෝදරයා එහෙම දෙන්නේ. ඒ වගේ ඔයා මාසෙක ගෙවීමට ගන්නවා. එහෙම නැත්නම් ඔයා ගන්නවා එක්සයිටල් ගානින්. ඊළඟ එක මේ බීස්ටල් යූසෆි. එතකොට තවත් කීපයක් තියෙනවා. ඒ වගේම අර මේක තියෙනවා. මොකද මේ තබ්බී කියලා අර මේ අපි මේකෙන් මිලදී ගන්නවානේ. තෙමෝ එකෙන් ඒ වගේ මේ අලිබාබා කියලා එකක් තියෙනවා. සේන් කියලා එකක් තියෙනවා. මෙන්න මේ වගේ තියෙනවනේ. මේවල ගෙවීමට මිලදී ගන්න පුළුවන් භාණ්ඩ තියෙනවා. වාසික මේ කියන්නේ වාරිකව. එතකොට බැංකුවලින් ණය ගත්තත් ඒ විදිහටමයි. එතකොට බැංකුවලින් ණය ගත්තත් ඒ විදිහමයි. ගෙවීමට බඩු ගත්තත් ඒ විදිහමයි. අන්තිමට ඔයා ඒක නොගෙවා ගියාම ඒක ගෙවන්න වෙන්නේ ඔයාගේ හාම්පුතාට. ඔයා ගෙවන්න නැතුව ලංකාවට ගියා නම් ඒක අන්තිමට ඔයාගේ හාම්පුතා තමයි ගෙවන්න ඕනේ. මරුයිනේ. ඔයාගේ හාම්පුතාට තමයි ගෙවන්න බාර දීලා ඔහොමම දාලා යනවද? එහෙනම් බාබා ගෙව්වා අපි දාලා යන්න. අපි කැන්සල් නෑන්නේ. ආයෙ එන්නෙත් නෑනේ. එහෙනම් බාබට මේ පාර හොඳ ලොට් එකක් තියලාම යන්න. හිතනවද එහෙම? සමහර ආයතනවල වල ඔබට යන්න බෑ. එයාපෝට් එකකින් අහුවෙනවානේ. එයාපෝට් එකකින් මේ සාමාන්‍යයෙන් අපිට දඩ මුදල් තියෙනවා නම්, දඩයක් තියෙනවා නම්, කැමරා එකක් වද්දලා නම් එහෙම ඉස්සර කාලේ ගිහින් තියෙන හොඳේ. සමහරුන් කැමරා එකක් හොඳටම කැමරා 4ක් 5ක් 10ක් හොඳටම වද්දලා කැමරා එකක් මේ හොඳට මේව කරලා ගියුන් ඉන්නවා. අපේම මිනිස්සු. මට ඒක කියලා තියෙනවා සමහර අය. අපි යනකොට එහෙම මටත් එහෙම තමයි මොනවා හරි පඩිය දුන්නේ කියලා කෙනෙක් මට කියනවා. මම ගැහුවා මල්ලි කැමරා 10ක් විතර ගැහුවා එක දිගට හොඳට පාගලා ගිහිල්ලා. එහෙම කියලා කිව්වා. හරි. ඒ වගේ දේවල් දැන් කරන්න බෑනේ. දැන් එයාපෝට් එකෙන් පේනවා මොනවද අපිට මේ ගෙවිය යුතුයි කියලා. සම්පූර්ණ විස්තර පේනවා.
සමහර විට ඒක වාහනයට තිබුණොත් භාවන ගෙවන්න වෙන්නේ අපිට ප්‍රශ්නයක් නැහැ. අපේ දක්කාම වලට තිබුත් විතරයි. ඒ වුණාටත් ඉතින් බාබට දැන් කෙලිම නොටිෆිකේෂන් මෙසේජ් එකෙන් එනවනේ. කෙලිම සැහැල් එකෙන් එනවා. පණිවිඩ එනවනේ දැන් හැමෝම අප්ඩේට් නේ. ඒ නිසා ඉස්සරහ කාලේ වගේ නෑ. ඉස්සරහ කාලේ දෆ්තර හදන්න යනකොට තමයි මෙච්චර ගරාමා තියෙන්නේ මෙච්චර මේ මුකාලෆා තියෙන්නේ කියලා දැනගන්නේ. දැන් නම් එහෙම නෙමෙයිනේ. දැන් ශනිකව වැඩේ පාත් වෙනවා සැහැල් හරහා. ඉතින් ඒ විදිහට අපිට ගුවන්තොටුපළේ අහු වෙනවා. සමහර ඒවා අහු වෙන්නේ නැහැ. සමහර ඒවා අපිට ගුවන්තොටුපළෙන්වත් අහු වෙන්නේ නැහැ. එතකොට ආදරණීය යාළුවනේ දැන් සමහර විට ඔබ දැන් ඒ වගේ යන්න හදනවා නම් එහෙම ගියානම් ගියාට පස්සේ කෆිල්ට එයාලා පැමිණි දාන කවදාද දැන් සාමාන්‍ය මාස 3ක් ගියාට පස්සේ වාරික 3ක් ගියාට පස්සේ තාම සල්ලි ගෙවලා නැහැ. ඔයාගේ විස්තර නැත්නම් එහෙම අදාළ ආයතනවල අංශවල ආයතන මේ ව්‍යාපාර ස්ථානවල පියවර ගන්නවා. හරිද? එතකොට ඒගොල්ලන් පියවර ගද්දී ඔයා සමහර විට ලංකාවට ගිහලා මාස 2ක් 3ක් වෙලත් ඇති. ඉතින් ඔයා සල්ලි නොගෙවා ගිහිලා. එයාලා කෙලින්ම මේක දානවා පොලිසියට. පැමිණිලි කරනවා. ඊට පස්සේ පොලිසියෙන් ඒක නඩු වලට පවරනවා. නඩු පැවරුවාම ඔබ ගැන හොයනවා. ඔබ නැහැ. ඔබ ලංකාවට ගිහිලා. එතකොට කවුද ඔබට අදාළ අයිතිකරුවා? ඔයාගේ හාම්පුතානේ. ඊළඟට හාම්පුතාට ඒ නඩුව පැවරෙනවා. ඒ නඩුව හාම්පුතාට පැවරෙනවා. පැවරලා ඊට පස්සේ ඒ නඩුව විභාග කරනවා කෙලින්ම බාබත් එක්ක. බාබත් එක්ක විවාහ කරලා කෙලින්ම ඒගොල්ලන් කියන්නේ ඔබගේ මේ හාම්පුතාට ගෙවන්න කියනවා. ගාන ගෙවන්න කියනවා. සෝරි මට කෝල් එකක් ආවා. ඊළඟ වැඩ රාජකාරියත් ආවා. තාම වැඩ ඉවර නැහැ. 2යි වෙලාව. පාර ට්‍රැෆික් වැඩි. ඉතින් දැන් හාම්පුතා ගිහින් ඒ ගාන ගෙවනවා. දැන් මේක තමයි මේ නීතිඥවරයා පැහැදිලි කරන්නේ. හොඳේ. ඒක තමයි මම ඔයාලටත් කියලා දෙන්න යන්නේ. දැන් සාමාන්‍යයෙන් ඔයාගේ හාම්පුතාටනේ දෙන්න තියෙන සල්ලි. ඒ නිසා දැන් ඔයාත් හිතනවා ෂෝක් නේ. එහෙනම් බාබා ගෙවන්න කියලා අපිට යන්න තමයි තියෙන්නේ. එහෙම ගියාට පස්සේ සමහර හාම්පුතුන් මේක කරපු වැඩේ බලන්නකෝ. සල්ලි ගෙවන්නද ගිහිල්ලානේ මොඩියා කියලා ඔයාට බෑලා හරි සල්ලි ගෙවලා පාඩුවේ ඉඳි. හරිද? සමහර හාම්පුතාලා පාඩුවේ ඉඳි. නමුත් හැමෝම එක විදිහට එහෙම ඉඳීද කියලා ඇහුවොත් නෑ. මොකද කරන්නේ? අනිවාර්යෙන් සමහර දැන් ඒක තමයි නීතිඥවරයා මෙයා කියලා දෙන්නේ. එයාලට පුළුවන්ලු දැන් ඔයාගේ ගාන ගෙවලා ඉවරයිනේ. ඊට පස්සේ කෙලින්ම ඔයාගෙන තොරතුරු ටික අරගෙන ගිහිල්ලා ඉස්සරලාම හාම්පුතා විසින් නඩුවක් දානවා. පැමිණිල්ලක් දානවා. පැමිණිල්ලක් දාලා ඒ පැමිණිල්ල අනුව ඔබව මේ රටේ ඉස්සරලාම බ්ලොක් කරනවා. ඔයා ගුවන් තොටුපළේට එද්දි ඔයාව අත්අඩංගුවට ගන්නවා. එක්ක ගුවන් තොටුපළේට එද්දි ඔයාව අත්අඩංගුවට ගන්නවා. එතකොට ඔයා ගුවන් තොටුපළෙන් සාමාන්‍යයෙන් ගුවන් තොටුපළේට එද්දි අත්අඩංගුවට ගන්නවා වගේම සාමාන්‍යයෙන් ඔයා ලංකාවේ හිටියත් තානාපති කාර්යාලයවල් හරහා ඔබට පැමිණිල්ලක් යොමු කරනවා. ඔබට විරුද්ධව පැමිණිල්ලක් යොමු කරලා නඩුව විභාග කරන්න කියලා ඉල්ලීමක් කරනවා. එම ඉල්ලීම අනුව ඔබගේ හාම්පුතා විසින් හාම්පුතා යවනවා තානාපති කාර්යාලයට පැමිණිල්ලක්. ඒ පැමිණිල්ල ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ඔබගේ නිවසට එනවා. ඔයාට ඒ වගේ ගාණක් ගෙවන්න තියෙනවා, ගෙවිය යුතුයි කියන එක. දැන් එහෙමත් නැත්නම් මම පැහැදිලි කරන්නම් මේක එකකින් පැහැදිලි කරන්නේ සමහර අය අපේ උන් කරන වැඩවල් මේවා. හොඳේ. සල්ලි ගෙවන්න තියලා ඔහොමම යන්න හදනවා. මොකද ආයි කුවේට එන්නේ නැති නිසා. එහෙම කරන්න එපා. ඔයාලට තමයි ප්‍රශ්න. එක්කෝ ලංකාවට නඩු එනවනේ. ඊළඟ එක තමයි සමහර විට ඔයා කුවේට එන්නේ නැතුව වෙන රටකට යනවා කියන්නකෝ. ඩුබායි, කතාර්, ඔමාන්, බහරයින් මේ වගේ රටකට ගියා. නැත්තම් ඒ රටවල වල ඉඳලා ඔයා මේ විදිහට මේ රටකට කුවේට් එකට ආවා. ඒ රටවල පොල්ලක් තියලා. දැන් ගල්ෆ් කෝපරේෂන් කවුන්සිල් කියන මෙන්න මේ රටවල් 6ක එයාලගේ ඔක්කොම එක ලයින් එකක් තියෙනවා. සිස්ටම් එක අභ්‍යන්තර. එතකොට
ඔයාලගේ සියලුම තොරතුරු එහෙත් අප්ඩේට් වෙනවා. දැන් ඔයා මෙහි කරපු වංචාවට ඔයා එහෙ ගියාට පස්සේ ඔය ඇතුළත් වුණා කියන්නකො ඒ රටට ගිහිලා අකමැත් හදාගත්තා. ඊට පස්සේ වාගේ හාම්පුතාට හරි ඔයාට හරි පැමිණිල්ල ගැන විස්තර එනවා. මේ අහවල් කෙන ඔයා නැත්නම් ඔයාගේ හාම්පුතාට මේ වාගේ ගෝලයා මෙන්න මේකම් කරුවා. මේ විදිහට මේ රටේ කොයිට රටේ මේ වගේ දෙයක් කරලා ඇවිල්ලා තියෙනවා. නැත්නම් මේ අහවල් රටේ මේ වගේ දෙයක් කරලා ඇවිල්ලා තියෙනවා. එයාට ගාණක් ගෙවිය යුතුයි. එයා ගෙවනකම් මේ රටෙන් අපි එයාව යවන්න එක්ක අපි කොයිට් පොලිසියට බාර දෙනවා. එහෙම කියන පරිදි අනිවාර්යෙන් ඒ ගාණ ගෙවිය යුතුයි. ඔයාගේ ලෝකේ කොහේ හිටියත් අනිවාර්යෙන් ඔබ හොයාගෙන එනවා මේ නඩුව. ජාත්‍යන්තර මට්ටමේ. ඒ තරමට මේ රටෙන් දැන් දියුණු තාක්ෂණයක් ඉදි කරලා තියෙනවා කියලා තමයි මේ නීතිඥවරයා කියන්නේ. එහෙම කවුරු හරි සල්ලි ගෙවන්න තියලා ගියා නම් ඒක හාම්පුතාලා ගෙවලා ඉවරයි නම් අනිවාර්යෙන් ගෙවන්න වෙනවා. ඔයාලා ගෙවලා ඉවරයි නම් ඊට පස්සේ කම්කරුවටත් ඒ විදිහට වැඩක් කරන්න පුළුවන් කියලා. ඒ නිසා කවදාවත් ගාණක් ගෙවන්න තියලා නම් මේ රටෙන් යන්න නම් උත්සාහ කරන්න එපා. කරුණා කරලා පුළුවන් තරම් ඒක මතක තියාගන්න පුළුවන් තරම් පරිස්සමෙන්. ඉතින් අද දවසේ වාහනේ යද්දි තමයි මට මේ විස්තරය කියන්න පුළුවන් වුණේ. ටැමිල් වීඩියෝ කරන ඉඳගෙන හැදුවා. ඊට පස්සේ කෝල් එක ආවා එන්න කියලා ඒක ඉවර කරලා මේක නම් එන ගමන්ම හැදුවා. මොකද අද මට වෙලාවක් නැහැ. වාහනේ යන ගමන් තමයි මේව වීඩියෝ එකක් දාන්න වෙන්නේ. එහෙනම් පරිස්සමෙන් දෙවියන්ට සියලු දෙනාට පුළුවන් තරම් මේ පණිවිඩය ෂෙයා කරන්න සියලුම යාළුවන්ට. දෙවියන්. السلام عليكم، صبحكم الله بالخير. معلومة للجميع مختصرة جدا. عندك سائق أو خدامة على إقامتك، راحوا شركة الاتصالات وخذوا فواتير، راحوا محل تجاري أو محل بيع الإلكترونيات، راحوا محل لبيع الأجهزة الكهربائية، غانم، يوريكا، بست اليوسفي إلى آخره. خذوا أجهزة كهربائية أو إلكترونية أو خطوط أو تلفونات، أيا كان نوع الأجهزة اللي خذوها أو السلعة اللي خذوها. وبعدها طبعا بدون علمك، وبعدها الخدامة سافرت أو ما سددت الأقساط مالت الشركة أو المحل التجاري. جاك تلفون ممثل قانوني أو الشركة أو المحصل المالي عندهم أو أيا كان نوع وظيفته بالشركة أو المحل، قال لك أنت الكفيل الخدامة الفلانية أو السائق الفلانية، ترى السائق أو الخدامة عندهم أجهزة كهربائية أو خطوط فواتير أو أجهزة إلكترونية وما سددت الأقساط. للعلم اتخذ الإجراء الصحيح مع أول مكالمة. من يجيك هذا التلفون أول شيء أنت كفيل في الإقامة فقط. مو كفيل على تصرفاتها، هذا أمر. الأمر الثاني مو من حقهم أنهم يتصلون عليك أنت ككفيل. أول شيء أنت مو موقع وياه في العقد، هذا أمر. الأمر الثاني سوت الإجراءات هذه بدون علمك، وشلون هم موافقوا عليها، هذا الأمر الثاني. الأمر الثالث شلون يتصلون عليك وشلون جابوا رقمك، هذا انتهاك الخصوصية. على طول تروح أقرب مخفر تقدم شكوى عليهم، سوء استعمال هاتف، إزعاج، انتهاك خصوصية. شلون جابوا رقمك؟ ومن حقك تقدم عليهم شكوى وتتابع عليه، يتم إحالته المحكمة ويحق لك التعويض عن الضرر اللي حصل لك نفس هذا الأمر. العالم يعني عدم درايتها في حقوقها ما يعطيكم الحق انكم انتم تهددونهم او تخوفونهم او تخرعونهم بالاجراءات القانونيه. اتخذوا الاجراءات الصحيحه، مو من حقهم انهم يتصلون عليكم ويطالبونكم باقساط خدمكم. وعسى الله يحفظنا وياكم.